Hello everyone. So welcome back to my YouTube channel. මම vlog එකක් කරන්න නෙවෙයි හිටියේ ඇත්තටම. අද ජූනි 10. දැන් වෙලාව මං හිතන්නේ 2 වෙලා නැහැ. දවල් 2:00 වගේ ඇත්තේ මං හිතන්නේ. මේ ඉන්නේ අපි අපේ second MBBS exam එකට 1 month study leave එකක් තියෙනවා. ඒ vacation ඒ ස්ටඩි ලීව එක තමයි මම ඉන්නේ. මම ඇත්තට මුලින් හිතුවා අර කලින් අන්තිමට දාපු වීඩියෝ එක අප්ලෝඩ් කරපු දවස්වල මම හිතුවා මම throughout my study leave මම study vlogs upload කරනවා කියලා. but මම හිතපු විදිහට ඒ දෙක කරගන්න හම්බුනේ නැහැ. මොකද මුල් සති ටිකේ මම කැම්පස් එකේ ඉවෙන්ට් එකකට පාටිසිපේට් වෙච්ච නිසා මට දවස් කීපයක්ම මිස් වුණා. එතකොට ඒකත් එක්ක දැන් මම ප්ලෑන් කරලා ඕගනයිස් කරන් හිටපු වැඩ ටික ඇත්තටම මම හිතපු විදිහට කරගන්න බෑ දැන්. සහ ටයිම් එක ගොඩක්ම මදි වගේ. මදි කියන්නේ කොහොමත් මදි. ඒ නිසා දැන් ඇත්තටම නිකන් පීක් ලෙවල් එකට යන්න ලං වෙලා ඉන්නේ ස්ට්‍රෙස් එකේ. හැබැයි anyway කොහොම වුණත් මේ සමහරවිට එහෙම දැන් අර එනට වැඩ කරනවා දැන් වැඩ කරාට සමහරවිට හරිම එපා වෙනවා. මේක දැන් ඇති වගේ. ඒ කියන්නේ හරිම මහන්සි. so ඉතින් මම දැන් අද vlog එකක් කරන්න නෙවෙයි හිටියේ. ඇයි මම vlog එකක් කරන්න කියලා මම කියන්නම්. මොකද මේ මම දැන් කරන්නේ නැහැ කියලා හිටියේ vlog එකක්. ඊට පස්සේ මම අද දවස ස්ටාර්ට් කරා. ඊයේ පාන්දර වෙනකන් ඉඳලා ඊට පස්සේ අද උදේ නැගිට්ටා. උදේ කියන්නේ normal time එකක් නිදාගෙන නැගිට්ටා. ඊට පස්සේ උදේ ලෙක්චර් නෝට්ස් කීපයක් බලලා මේ ඊට පස්සේ මට දැන් ඇති. දැන් නම් මේක ඇති මම නිදා ගන්නවා කියලා මම ඇඳට ආවා. ඇඳට ඇවිල්ලා ස්ක්‍රෝල් කර හිටියා. ගයිස් ක්ලිප් එකේ ඊළඟ ටික මම කියන ටික මියුට් වෙලා so මම වොයිස් ඕවර් එකක් කරන්නම්. කොහොම හරි මගේ තා දවස උදේ ඉඳන් ප්‍රොඩක්ටිව් උනේ නැහැ. ඒ කියන්නේ උදේ ඉඳන් කන්ටිනියස්ලි මට ප්‍රොඩක්ටිව් විදිහට ගත කරන්න බැරි වුණා. so මම හිතුවා ඒ කියන්නේ මම ටික වෙලාවකින් මට එපා වෙලා ගිහින් ස්ක්‍රෝල් කර ඉඳලා ඇඳට වෙලත් ඉඳලා මට නිදා ගන්න හිතෙන්නේ නැහැ. ඒ ස්ට්‍රෙස් නේ. ඒ නිසා ඊට පස්සේ ටික වෙලාවක් මම එහෙම ඉඳලා මම හිතුවා හරි මම මේ මොහොතේ ඉඳන් කරනවා කියලා. so just like restarting මම මේ නිසා හිතුවා vlog එකක් කරනවා කියලා. මොකද ඔයාලත් මේ දවස්වල ගොඩක් පාඩම් කරන ගමන්නේ ඇත්ත. ඉතින් මේ වගේ දවස් හැමෝටම එනවා. ඒ වගේ දවසක එන challenges overcome කරන්නේ කොහොමද කියන එකට පොඩි support එකක් වෙයි කියලා මම හිතනවා මේ. මට ඇත්තටම එපා වෙලානේ හිටියේ මම ඇඳට ඇවිල්ලා මම නිදා ගන්නවා කියලා හිතුවා. ඊට පස්සේ නිදාගත්තෙත් නැහැ ස්ක්‍රෝල් කර ඉඳලා. ඊට පස්සේ මට දැන් මම ෆෝන් එකක් තියලා ඔහෙ බලන් හිටියා. මට දැන් ඇති. ඊට පස්සේ මම ආයෙ හිතුවා ටික වෙලාවක් ගියාට පස්සේ මම ආයෙ හිතුවා දැන් මට ටයිම් එකත් මදි. මේ වෙලාවේ මම මෙහෙම හිටියොත් මට අන්තිම දවස් ටික මම ආයෙ ස්ට්‍රෙස් වෙලා මට කරගන්න අමාරු වෙනවා තවත්. ඒ නිසා කොහොම හරි අද ඉතුරු වෙලා තියෙන දවසේ මේ දවස් මේ විදිහටම යන්න නැතුව මම මේ වෙලාවේ ඉඳන් හරි කරන්න පුළුවන් පරිමේ කරනවා අද දවසේ කියලා. so I got up from the bed. ඊට පස්සේ මම නෑවා. දැන් නාලා ඇවිල්ලා දැන් මේ හදන්නේ පාඩම් කරන්න ආයි. ඉතින් guys කොහොමද ඔයාලගේ ටයිම් ටේබල් රිලීස් වුණා නේද A levels කරන අයගේ? මේ අපිත් A level අපිත් මේ second MBBS exam එකේ ටයිම් ටේබල් එක රිලීස් වුණේ මම හිතන්නේ ඔයාලගේ ටයිම් ටේබල් රිලීස් වෙච්ච දවසේම හරි before or after රිලීස් වුණේ. ඊට පස්සේ අනිත් එකත් එක ස්ට්‍රෙස් එකක්. මොකද අපිට නිකන් back to back exams තියෙන එක දිගට වෙනදට අපේ semester exams වලට subjects in between subjects අපිට තියෙනවා පොඩි දවසක් දෙකක් වගේ. හැබැයි මේකේ අපිට එහෙම නැහැ. එක දිගට තියෙනවා. එතකොට පාඩම් කරන්න අර මැද තියෙන subjects ටික දැන් එහෙනම අර hectic timetable එකක් තියෙන. ඒක ටිකක් ඒක දැකලත් අපි ටිකක් වෙලා බලන් හිටියා දැන් මොකද්ද මේකට කරන්න කියලා. මම හිතන්නේ මේ ඩිග්‍රී එකේ ඉස්සරහට ඒ කියන්නේ ක්ලිනිකල්ස් පටන් ගත්තට පස්සේ තියෙන ගොඩක් එක්සෑම් මම හිතන්නේ බෑක් ටු බෑක් කියලා මම හිතනවා. කොහොමද දැන් නැති අපි බලමු මගේ channel එකේ දිගටම බලන් හිටියොත් බලන්න පුළුවන් ක්ලිනිකල්ස් කාලේට කොහොමද එක්සෑම් යන්නේ. මේනේ ප්‍රී ක්ලිනිකල් ෆේස් එකේ නේද දැන් මේ ෆේස් එකේ මේ යන අන්තිම කාලේ. ඒ කියන්නේ second MBBS exam එකේ study leave එකේ අපි බලමු මම කොහොම survive වෙයිද මේ එක්සෑම් එක කියලා. so guys මම වැඩ පටන් ගන්න කලින් මම හිතුවා මම දැන් වැඩ කර හිටපු තැන චුට්ටක් ආයස් කරලා ගමු කියලා. මොකද මේ හැමතැනම ලෙක්චර් නෝට්ස් යරවයි මේවයි මගේ නෝට්ස් ඔක්කොම ටික එතන හැමතැනම තිබ්බ නිසා ටිකක් අස් කරලා පිළිවෙලටම වැඩ පටන් ගමු කියලා හිතුවා.
ඉතින් ගයිස් කොහොමද දැන් ඔයාලගේ තත්ත්වය? මොකද තව පොඩි දවසයි තියෙන්නේ ඔයාලගේ A-level exam එකට. ඉතින් ගොඩක් ඔයාලා මේ දවස්වල ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඇත්තේ සමහර අය. ස්ට්‍රෙස් ගන්න එපා. මොකද මේ වෙලාවේ ඔයාලා too much stress වුණා කියලා කරන්න පුළුවන් දේවල් දෙයක් අඩුයිනේ. ඒ නිසා ඔයා මේ දක්වා කරපු වැඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයා හොඳට පේපර්ස් කරන්න මේ දවස් ටික. ගොඩක්ම පේපර්ස් කරන්න හොඳම කාලේ මේ කාලේ. රිවිෂන් එකක් වගේ යන්න. අලුතෙන් දේවල් ඉගෙන ගන්න හදන්න එපා මේ අන්තිම දවස් ටිකේ. මොකද වෙලා මදිනේ. එතකොට ඒකෙන් ප්‍රශ්න ආවත් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් ට්‍රිකි වෙලා ඔයාලගේ එක්සෑම් එක හොඳටම කරගන්න. මොකද ඔයා මේ වෙද්දී හොඳටම වැඩ කරලා හිටපු කෙනෙක් වුණත් මීඩියම් ලෙවල් වුණත් ඔයා වැඩ කරලා නැති වුණත් මම ඔයාලට from the bottom of my heart මම ඔයාලට විශ් කරනවා උපරිමයෙන්ම ඔයාලා විශ් කරන විදිහට හොඳට එක්සෑම් කරගන්න පුළුවන් වෙන්න කියලා. මොකද ඔයා පොඩි ප්‍රමාණයක් හරි වැඩ කරන්න නැතිනේ. so trust yourself. ඔයා ගැන විශ්වාස කරලා confidence ඇතුව හොඳට practice කරන්න මේ දවස් ටිකේ ප්‍රශ්න. මොකද practice makes perfect නේ. so ඉතින් ඔයාලා හොඳට practice කරලා papers කරලා මේ දවස් ටිකේ පුළුවන් තරම් වැඩ කරලා ඔයාලගේ මේ life එකේ මේ තියෙන මේ level එකකින් එහාට හොඳ ගමනක් යන්න හොඳ achievement එකක් කරන්න පුළුවන් වෙන්න කියලා මම wish කරනවා. ඉතින් stress ගන්න එපා. හැමෝටම stress තියෙනවා. අර වැඩ කරන්න මේ හිතෙන්නේ මේ වගේ දවස් තියදී පොඩි වෙලාවක break එකක් කරන් ටක් ගාලා ඔයා ඒක මේ restart කරන්න. මොකද ඔයාලට වැඩි වෙලාවක් නැහැ. පොඩි දවස් කීපයක් තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ ගොඩක්ම තියෙන මම සැරින් සැරේ මතක් වෙන වෙලාවල් වලට ගත්ත ක්ලිප්ස් ටිකක්. ඔයාලා මම අර කලින් වීඩියෝස් වල හැමතිස්සෙම කියනවානේ තැන වෙනස් කරන්න. එක එක දේවල් කරන්න පොඩි වෙනසක් ගන්න කියලා. මොකද පැයක් එක දිගට කරලා චුට්ටක් නැගිටලා වෙන ඇවිදලා හරි එන්න ආයෙ වැඩ කරන්න. මොකද වෙනසක් තියෙනවනේ අපේ බ්‍රේන් එකට ඒවා ඉෆෙක්ටිව් විදිහට ඇබ්සෝබ් කරගන්න. මේ සමහරවිට හොස්ටල් එකේ ඉද්දි නම් අපි පාඩම් කරලා ටික වෙලාවකින් අපේ කට්ටිය පොඩක් කතා කරනවා. අපේ අප්ඩේට්ස් අපි දැන් මොනවද තව කරන්න තියෙන්නේ, ප්ලෑන් කරගන්න ඕනේ. ඒවා අපිට මිස් වෙච්ච දේවල් පාඩම් කරන්න ඕන ඔය වගේ දේවල්. මේ ගයිස් අපේ හොස්ටල් එකේ ඉස්සරහා තියෙනවා ලොකු ජම්බු ගහක්. ජම්බු වැහෙන්නම හැදෙනවා. එන්නේ ඒවා ටික කන්න එන සෙට් එක තමයි මේ. ඊට පස්සේ ගයිස් මට හවස දිගටම ක්ලිප්ස් ගන්න අමතකුණා. මොකද මට අමතකුණා මම ෆිල්ම් කර වීඩියෝ කර හිටියේ කියලා. ඊට පස්සේ දැන් වෙලාව 9:54යි. කොහොම හරි හවසත් මම දිගටම ওই විදිහට වැඩ කරා. මට වීඩියෝ කරන්න අමතකුණා. ඊට පස්සේ මේ විදිහට දවසම ඇද්දා. දවසම කියන්නේ තින් පාන්දර වෙනකම්ම පාඩම් කරා මේ විදිහට සැරෙන් සැරේ පොඩි බ්‍රේක්ස් අරගෙන. ඉතින් guys මේ exam එක ලොකු බා exam එකක්. ඒ නිසා අපිට දැන් මේ study leave එකේ අපි ඇත්තටම කිව්වොත් අපේ හැමෝම වගේ පැය 3-4ක් තමයි හරියට නිදාගන්නේ. ඊට වඩා අඩුයි ගොඩක් වෙලාවට. උපරිම පැය 3-4. ඔහොම නිදාගෙන තමයි ඉතින් හැමෝම වැඩ කරන්නේ. මොකද මේක අපේ first bar exam එක. bar exam කියන්නේ ගොඩක්ම අර special exam එකක්. මොකද අපි මේක පාස් වුණාට පස්සේ තමයි යන්න පුළුවන් වෙන්නේ hospitals වල clinicals පටන් ගන්න පුළුවන් වෙන්නේ. අර ඔයාලා මගෙන් අහන්න හැමතිස්සෙම scrubs අඳින්නේ කොයි කාලෙටද කියලා අන්න ඒ කාලේ ඒ clinic ඒ ෆේස් එක පටන් ගන්න මේ එක්සෑම් එකෙන් පස්සේ. සෝ ඒ නිසා මේක අපිට ගොඩාක් ඉම්පෝටන්ට් එක්සෑම් එකක්. ඒ නිසා ගොඩාක් මහන්සිලා මාසයක් අදින්න තියෙනවා. මාසයක් කියන්නේ අපිට මේ එක්සෑම් එකට තව කලින් එක්සෑම් එකක් තිබ්බනේ මම වීඩියෝ එකක් ගෙනාවේ. එතකොට අපි මාස ගාණක් මේ එක දිගට පාඩම් කරනවා. එක දිගට කියන්නේ A levels වලටත් වඩා hard. ඒ කියන්නේ එක දිගට වැඩ කරන්න ලොකු content එකක් තියෙනවා අපිට subjects ඔක්කොගෙම. ඉතින් A levels විතරක් නෙවෙයි A levels ඉවර කරාට පස්සේ ඔයාලා ආසාවෙන් පාඩම් කරන්න හිතනවනම් ඔයාලා ආසාවෙන් මේ දේට එනවනම්
ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද පාඩම් කරන්න තමයි හැමතිස්සෙම තියෙන්නේ. ඉතින් ඒ වලට ට්‍රික්ස් හදාගෙන වෙනසක් කරගෙන ඔයාලගේ විදිහට ඒ පොඩි පොඩි බ්‍රේක්ස් අරගෙන පාඩම් කරන තරමට ඔයාලට හොඳයි. දැන් වෙලාව 11:00යි. ඊට පස්සේ මම ආයේ ඔය තැන් මාරු කරලා හිටියේ. මම මුලින්ම උදේ දවල් පාඩම් කරලා හිටපු තැන නෙවෙයි හවස රෑ හිටියේ. ඊට පස්සේ ආයේ මම ඔය පොඩ එහෙට මෙහෙට වෙනවා පොඩි වෙනසක් ගන්න. මොකද ඊට වඩා වෙනස්කම් කරන්න වෙලා මදි දැන් මේ වෙලාවේ. ගයිස් ඔයාලා දන්නවද මේ වෙද්දි අපි මාස ගානකින් ගෙදර ගිහිල්ලත් නැහැ. මොකද එක්සෑම් ගොඩක් එක දිගට තිබ්බනේ. එතකොට ස්ටඩි ලීව්ස් වල සහ ඒ කියන්නේ ස්ටඩි ලීව්ස් වල ගොඩක් අය සමහර අය ගෙවල් වල යනවා. සමහර අය හොස්ටෙල් වලම ඉන්නවා. මොකද අර Tamanට පාඩම් හරියට වැඩ ටික කෙරෙන තැන තමයි ඉන්න බලන්නේ. සමහර අයට පුරුදු ගෙදර, සමහර අයට මෙතන. දැන් අපි A levels කාලේ ගෙදර වැඩ කරාට දැන් මෙතනට ආවට පස්සේ මට නම් හොස්ටෙල් එකේ වැඩ කරන එක හොඳයි. ගෙදර ඉද්දි අර සැප පහසුව වැඩි. එතකොට අර වැඩ කරන ප්‍රමාණය අඩුයි කියලා මට හිතෙනවා. ඒ නිසා මමත් ඉන්න තව කීප දෙනෙකුත් හොස්ටෙල් එකේ ඉන්නවා. ඉතින් හිතන්නකෝ ගෙදර ගිහිල්ලත් නෑ මාස ගානකින්. එතකොට තවත් ටිකක් එක පැත්තකින් පොඩක් අපිට හිතටත් අර ගෙදර යන්න උමනාවත් හිතේ සෑහෙන තියෙනවා. දැන් නම් ඇති දැන් ගෙදර දුවන්න හිතනවා සමහර වෙලාවට මේ ඔක්කොම දමලා ගහලා. එහෙමත් හිතෙන වෙලාවල් තියෙනවා. කොහොම හරි ආ හිතනවා මේ ටික අල්ලන් ඉන්නවා. මොකද ඊට පස්සේ අපිට 3 months vacation එකක් තියෙන නිසා almost 3 months වගේ vacation එකක් තියෙනවා. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන වෙලාවේ දැන් ඉන්නේ අපි vacation එකේ. ඒ නිසා guys ඔයාලට මොනවා හරි අලුතෙන් දැනගන්න දේවල් හරි මොනවා හරි vlogs type ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මට එතකොට ඒ අනුව වීඩියෝස් හදලා ඒවා පබ්ලිෂ් කරන්න පුළුවන්. කොහොම හරි guys අද මම හිතන්නේ මේ 12ට ළඟයි වෙලාව. මම හිතලා නෙවෙයි වීඩියෝ එක කරන්න ගත්තේ ජූනි 10. මගේ ජූනි 11 තමයි බර්ත්ඩේ එක. කොහොම හරි ගානට ඒකත් සෙට් වෙලා මම අර එදා වීඩියෝ කරන්න ගත්තේ. මේ දවසේ මට වැඩ කෙරුණේ නැති නිසා ඒක කොහොමද ඕවර්කම් කරන්න කියන එක පෙන්වන්න. කොහොම හරි ඒක ඇක්සිඩන්ටලි මට කොහොම හරි බර්ත්ඩේ දවසත් එක්කම මේ සෙට් වුණා ඒක ගානට. ඔයාලට මතක ඇති guys මගේ 21st birthday එක ගිය අවුරුද්දේ birthday එක ආවෙත් exam එකක exam එකට කලින් දවස් නෑ exam එකක් දවසේ තමයි හරියට මගේ birthday එක ආවේ. මම ඒකෙත් වීඩියෝ කලින් vlog එකක් විදිහට කරලා තියෙනවා. ඉතින් මගේ මේ සැරේ 22 වෙනි birthday එකත් ආවේ තියෙන්න පුළුවන් හොඳම ටයිම් එකේ. හොඳම අමාරුම ස්ටඩි ලීව් එක තමයි බර්ත්ඩේ එකත් ආවේ. ඉතින් ඒ වුණාට මගේ වටේ ඉන්න යාළුවෝ ටික මේ වගේ එයාලට පාඩම් කරන්න තියෙන ටයිම් එකත් සැක්‍රිෆයිස් කරගෙන කේක් එකක් ගිහිල්ලා ගෙනල්ලා තෑගි ගොඩාක් ගෙනල්ලා මට මගේ දවස ස්පෙෂල් කරන්න අමතක කරේ නැහැ. බලන්න guys මගේ කේක් එකේ ලස්සන බර්ත්ඩේ කේක් එකක් හරිම කියුට්. ඒ කියන්නේ මට හරිම සතුටුයි මේ වගේ වෙලාවක මං වෙනුවෙන් මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් වෙලාව වෙන් කරගෙන යාළගේ පාඩම් කරන්න තියෙන වෙලාව මං වෙනුවෙන් මේ විදිහට සැක්‍රිෆයිස් කරපු එක ගැන මට හරිම සතුටුයි මේ විදිහට සෙලිබ්‍රේට් කරන්න හම්බෙච්ච එක. මොකද මගේ දැන් කැම්පස් ආවට පස්සේ තිබ්බ බර්ත්ඩේස් දෙකම මේ විදිහට මෙයාලත් එක්ක තමයි සෙලිබ්‍රේට් කරේ. ඒකත් ඉවරයි. පාඩම් කරන්නේ නැතමයි. මේ වෙලාවේ guys අපි මේ කතා කරන්නේ මෙයාලා මට කියනවා මෙයාලා මේ කේක් එක ගේන්න කරපු මිෂන් එක. මොකද මම දිගටම හොස්ටල් එකේ හිටියේ. එතකොට මෙයාලට මම පාඩම් කරෙත් අර එතන හොස්ටල් එකට ඇතුළට එන්න තියෙන තැනම මට එතකොට එයාලා කොහේ හරි යනවා නම් මොන හරි කියනවා නම් මට පේනවා. එතකොට මෙයාලා අර එහා පැත්තේ තිබ්බ පඩි පෙළෙන් උඩට නැගලා හොරෙන් කේක් එක උඩට ගෙනහිල්ලා එන මිෂන් එකක් කරලා තමයි ගෙනල්ලා තියෙන්නේ කේක් එක. guys gift unboxing time. බලන්න මට gift ගොඩක් හම්බුණා. හරිම සතුටුයි. මෙහෙම චූටි දේවල් වුණත් ඒ කියන්නේ ලොකු ගාණක් තියෙන gift වෙන්න ඕනේ නැහැ. අර පොඩි දෙයක් වුණත් තමයි ඒ කියන්නේ දෙයක් birthday gift එකක් විදිහට ලැබෙද්දී හරිම සතුටුයි. ඒ ඇස්සේ guys මෙච්චර වැඩ තියෙන ඇස්සේ මේ gift ගේන්නත් ගිහිල්ලා තව මේවා wrapping කරන්නත් ලොකු කාලයක් අරන් සමහර අය බලන්න guys මේ හරිම cute toffee එකක් විදිහට wrap කරලා මේ හරිම cute. මේකට සෑහෙන වෙලා අරගෙන තිනවා මෙයා මේ රැප් කරන්නත් මේ රිබන් එක රස්සෙන් යවල ඒක හෙන වෙලාවක් කරලා යවල තමයි ඒක රැප් කරලා තියෙන්නේ. බලන්නකෝ ඉතින්. So guys මේ තියෙන මට හම්බුනේ gifts ටික. හරිම සතුටුයි guys. ඒ කියන්නේ මම ගන්න හිතන් හිටියේ මගේ ඔය කේබල් එක නැති වෙලා තිබ්බ ෆෝන් එකේ. ඒවා හැම මම ගන්න හිතන් හිටපු ඒවා මට gift කරලා තිබුණා. ඉතින් මට ඒක ගන්න ආය ඕනේ නැහැ. ඉතින් හරිම සතුටුයි. ඒ කියන්නේ හැමෝම වගේ වැදගත් දේවල් දීලා
වෙලා තිබ්බේ මේ කියන්නේ මට දෙයක් පාවිච්චි කරන්න මම ගන්න හිටපු දේවල් සමම ආස කරන දේවල් හරිම කියුට් දේවල් දීලා තිබ්බා. හරිම සතුටුයි. ඒ කියන්නේ කොහොම වුණත් පොඩි දෙයක් වුණත් කවුරු හරි දෙයක් ඒ වෙනුවෙන් කමිට් කරනවා කියන එකත් ලොකු දෙයක්. ඉතින් මම හිතනවා ඔයාලත් ඔයාලගේ යාළුවෙක්ට දෙයක් දෙද්දී ඒ වෙනුවෙන් ඒ කියන්නේ එහෙම ලොකුවට වියදම් කරන්න ඕනේ නැහැ. ඇත්තටම හරි යාළුවෙක් නම් ඒ අර පොඩි දෙයක් වුණත් ඒක දෙන විදිහෙන් ඒක ඔයාලට ප්‍රසන්ට් කරන විදිහෙන් සහ එයාලා ඒ වෙනුවෙන් වෙන් කරන කාලෙම ඇති ඔයාලට සතුටු වෙන්න. ලොකු දේවල් ඕනේ නැහැ. ඉතින් මේව තමයි දවසක ලස්සන මෙමරිස් වෙන්නේ. ඒ වගේම ගයිස් කවදාවත් ඔයාට ලැබෙන දේවල් කම්පෙයා කරන්න එපා තව කෙනෙක් එක්ක. මොකද කෙනෙක්ගෙන් තමන්ට දෙයක් ලැබෙන්නේ තමන් ඒ කෙනාට සලකන විදිහට සහ ඒ කෙනා තමන්ට දෙන වැලියු එක අනුව. සමහර වෙලාවට ඔයා කොච්චර දේවල් කරත් ඔයා සමහර විට ඔයාගේ මුළු හදවතින්ම දේවල් කරත් ඔයාට ඒ විදිහට කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ වෙලාවට ඔයා මෙන්ටලි වැටෙන්න එපා. මොකද අපි අපේ ජීවිතයේ දේවල් කාට හරි උදව් කරන දේවල් හෝ අපි කාට හරි කවුරු හරි වෙනුවෙන් කරන හැම දෙයක්ම අපි ආයේ අපිට බලාපොරොත්තුවක් නැතිව තමයි කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම බලාපොරොත්තුවක් තිබුණොත් තමයි අපිට දුක හිතෙන්නේ. ඒ නිසා කවදාවත් තමන් කරන දේවල් ඒ විදිහටම ඒ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. අපි කරන විදිහටම අනිත් කෙනාගෙන් අපිට ලැබෙයි කියලා. මේක කියන්න හිතුවා මොකද මේ වගේ දේවලුත් හිතෙන්න පුළුවන් නිසා සමහර අයට. So good morning guys. මේ තියෙන්නේ day 2 එකේ ගත්ත පොඩි clips ටිකක්. day 2 කියන්නේ තියෙන day 2 එකේ උදේ පාන්දර තමයි කේක් කැපුවේ. ඊට පස්සේ අපි තව ටිකක් පාඩම් කරා කට්ටිය. ඊට පස්සේ නිදාගෙන ආයෙ උදෙත් නැගිට්ටා. වීඩියෝස් ගන්න අමතක වුණා. ඊට පස්සේ මතක් වුණ වෙලාවේ clips ටිකක් අරගෙන චුට්ටක් ඉර පායද්දී පොඩක් එළියට ගියා. බලන්න ලස්සන guys. හරිම අර calming mind එකක් ඇති කරන පරිසරයක් තියෙන්නේ මේ හරියේ. ඊට පස්සේ මෙතන චෙරි ගහක් චෙරි මං හිතන්නේ මේ වලට කියන්නේ ඒවට ඉසුත් කඩාගෙන ආවා. උදේම පහන තියෙන උදේ පහන තියන්න එක්කෙනෙක් හවස පහන තියන්න එක්කෙනෙක් අපි හැම අර බෙදාගෙන තමන්ට පහස වෙලාවට එක එකයි පහන තියෙනවා. ඒකත් හරිම අර පීස්ෆුල් ඒ තැන දකිද්දිත් මේ පහන තියලා ඒ පහන් තුන් කරපත්තු කළා දක් තියන දකිද්දිත් හරිම හිතට සැහැල්ලුවක් ඒක. ඊට පස්සේ මේ උදේ වැඩ පටන් ගත්තා. බර්ත්ඩේ එක උනාට වැඩක් නෑ. බර්ත්ඩේ දවස තමයි මේ. ඉතින් ඒක අදාළ නෑ දැන්. මොකද ඊට වඩා කන්ඩිෂන් එකක ඉන්නේ ලොකු. ඒ නිසා ඊට පස්සේ මේ දවස් ටිකේ උදේට කෑවේ ඕවා තමයි guys. මොකද අර අපේ මේ හොස්ටල් එක තියෙන හරිය කෑම කඩවල් උදේට අරින්නේ ගොඩක් පරක්කු වෙලා 9-10 වෙනවා. එතකොට අපි උදේ ඉඳන් හරි වැඩ කර පාඩම් කර හිටියොත් අපිට බඩි ගෙනියනවා ඉක්මනට. එතකොට ඒලට බඩගිනි ඉඳලා ඊට පස්සේ ගෑස්ට්‍රයිටිස් හදාගන්නත් බෑනේ. මේ නිසා මේ ටිකේ කෑවේ ඕවා තමයි. මේ ඕට් මීල් එකක් සිම්පල් නිකන් යෝගට් දාලා තියෙන පළතුරක් දාලා හදා ගන්නවා. සහ තන ගයිස් මම මගේ ඔය බ්‍රෙක්ෆාස්ට් එකට ඇඩ් කරගන්නවා මේ මෙන්න මේ ස්නැක් බොක්ස් එකෙන් ටිකක් මේ ඔකේ තියෙන නට්ස් ಜಾති සහ ඩිහයිඩ්‍රේට් කරපු ෆෘට්ස් මේ ඔගේ තිබ්බ කැෂියු නට්ස් ආමන්ඩ්ස් ඒව නම් මම ඔක්කොම පාඩම් කර ඉන්න ගමන් කාලා මට ඔක ස්ටඩි ලීව් එකේ gift එකක් විදියට හම්බුනේ මේ පාඩම් කර ඉද්දි හැම කන්න හොඳයි ගොඩක් මොකද අර නිකන් අපි වෙන කඩචෝරු කනකට වඩා ඊට වඩා හෙල්දි මොකද මේ නට්ස් එහෙම අපිට ඕන එසෙන්ෂල් ඇමිනෝ ඇසිඩ්ස් එහෙම තියෙන අපිට මේ කෑම වලින් ගන්න ඕනේ ඒවා මේ තියෙන්නේ මගේ සිම්පල් හොට් මීල් එක ලොකු දේවල් කරන්න වෙලා නැහැ ඒක හදාගත්ත කෑවා ඊට පස්සේ ගයිස් මම මේ ඔයාලට පෙන්නන්නේ අපේ හොස්ටල් එකේ තියෙන ජම්බු ගහ ඊට වඩා ගොඩාක් ජම්බු තිබ්බා දැන් ඉතුරුලා තියෙන චුට්ටයි ඒ ටිකටත් වැඩේ දෙන්න කට්ටිය උදේ පාන්දර ඇවිල්ලා මම ඒකයි ඔක වීඩියෝ කරේ ඊට පස්සේ මම හදාගත්ත එක කන ගමන් මම කාත් එක්ක හරි කතා කරනවා මට මතක නෑ කාත් එක්කද මොනවද කතා කරේ කියලා කොහොම හරි අපි ඔය වගේ වෙලාවට කතා කරන්නේ ඔය පාඩම් කරලා තියෙන තව මොනවද අපිට කරන්න තියෙන්නේ මේ දවස් ටික මැනේජ් කරගන්න පුළුවන් ඊට වගේ දේවල්. ඉතින් මේ වගේ කතා කරන ඒවා මේ අපේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න ගොඩක් හෙල්ප්ෆුල්. මොකද අර එක එක අයගේ අයිඩියාස් එයාලගේ කරන මොනවද කියලා අපිට ෂෙයා කරගෙන අපේ මොන හරි අවුලක් අපිට මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් ඒක මේවා කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මෙහෙම එකට වැඩ කරද්දී එකට ඉන්න තැනක වැඩ කරද්දී
So guys, මේ විදිහට තමයි අපේ ස්ටඩි ලීව් එක ගෙවුනේ. ඉතින් guys, මම ඔයාලට අපේ A-levels ලියන නංගිල මල්ලිලට හදවතින්ම විශ් කරනවා. ඔයාලා මහන්සි වුණ ඒ මහන්සි ප්‍රතිඵල ලැබෙන විදිහට උපරිමෙන් කිසිම කරදරයක් ලෙඩක් දුකක් නැතුව ඔයාලගේ එක්සෑම් එක හොඳට ලියාගෙන හොඳම රිසල්ට්ස් දාන්න පුළුවන් වෙන්න කියලා හැමෝටම විශ් කරනවා. So thank you for watching guys. Bye bye.